පළවෙනි ගාන. සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා 4යි r ධන 1. ඊට පස්සේ එනවා n 2යි n ධන. හරි. ගණිත අභියෝගයේ මොකද මේ මොනවද මේ තියෙන්නේ? එකක් තමයි n සමාන 1 දාන්නනේ. 1 දාන්න. ඊට පස්සේ n සමානයි p දාන්න ඕන. ඊට පස්සේ ඔව් n සමානයි 1 දාලා හරි කියලා පෙන්න ගන්න ඕන. n සමානයි p ට මොකද දෙන්නේ? උපකල්පනයක් ගන්නවා. n සමානයි p ධන 1 විතර හරි කියලා ආයෙත් පෙන්නන්න තියෙනවා. හරිද? ඔබ පියරවල්. එයාට ඉස්සෙල්ලා n සමානයි 1 දාන්න. එහෙනම් n සමානයි 1 විතර. එහෙනම් ආය මේ මෙතන ලකුණු 5යි අර n සමානයි p කියන ලකුණු 5යි ඒක නිකම්ම ගන්න පුළුවන්. ඒ ලකුණු 5 10 නැති කරගන්න එපා. එහෙනම් මෙතෙන් මම LHS පැත්ත ගන්නවා. එහෙනම් සිග්මා r සමානයි 1 ඉඳන් p දක්වා 4යි r ධන 1. sorry 1 දක්වා. හරි. දැන් මෙතන කියන්නේ මොකද්ද? 1 ඉඳන් 1 දක්වා යන්න. මෙතන 1 ඉඳන් 5 වගේ රිපෝට් කෑලි කීයක් එනවද? කෑලි 5ක් එනවා. ඔන්න ඔහොම කෑලි 5ක් එනවා අතරමැද කොහෙද වෙන්නේ? ධනට ලකුණු වැඩි. තේරෙනවද වෙන්නේ? එහෙනම් දැන් මේක නම් මොකද එක පදයක් තියෙන්නේ. එහෙනම් මම r මෙතන කොට එක දාලා ලියා ගන්න. එහෙනම් මෙතනින් එනවා. ධන 1යි. ඒ කියන්නේ 4 ධන 1යි කියන්නේ 5යි. ඊට පස්සේ RHS පැත්ත ගන්නවා. n වලට එක දාන්න තියෙන්නේ. එහෙනම් 1 2 වතාවක් 1 ධන 3යි. එහෙනම් මෙතනින් එනවා 2 ධන 3යි. ඒ කියන්නේ 5යි. ආයෙත් වැඩේ හරි. එහෙනම් මොකද කරන්නේ? n සමානයි 1 විට ප්‍රකාශනීය සත්‍ය වේ. ප්‍රකාශනීය සත්‍ය වේ. එහෙනම් ඊළඟ කතාව මම පනිනවා. එතනදී ඔයාලට ඔප්පු කිරීමක් කරන්න නැහැ. කෙලින්ම හරි කියලා පෙන්න ගන්න තියෙනවා. එහෙනම් මම n සමානයි p විට සත්‍යයි උපකල්පනය කරනවා. n සමානයි p විට ප්‍රකාශනීය සත්‍යයි උපකල්පනය කරනවා. උපකල්පනය කරමු. එහෙනම් අර n දින තැන් වලට p දාලා දෙන්න තියෙනවා. ඔච්චරයි. ඔච්චරයි කතාව. මේ අංක දෙක. මේ අංක එක. එහෙනම් ඊළඟ යන්න මම පයින්නවා. n සමානයි p ධන 1 විට ප්‍රකාශනයේ සත්‍යයි වෙන්නේ. ප්‍රකාශනය සත්‍යයි පෙන්වීම. එහෙනම් මේකේ පොඩි ට්‍රික් එකක් තියෙනවා. සාධනයේ කළ යුත්තේ ලියා ගන්න. මේකට ලකුණක් වෙන්නේ නැහැ. හැබැයි ලියා ගත්තාම ලේසි. එහෙනම් අර n කියන තැන් වලට p ධන 1 වැඩෙනවා. එහෙනම් p ධන 1යි. 4යි r ධන 1යි. මෙතෙන් එනවා. p ධන 1යි. මෙතන එනවා 2යි p ධන 1 ධන 3. චුට්ටක් සුළු කරන්න. සම්පූර්ණයෙන්ම ගණන් කරන්න එපා. එහෙනම් මෙතනින් එනවා 2යි p. මෙතනින් දෙකක් එනවා. එහෙනම් 2යි p ධන 5යි. ඕක තමයි පෙන්න ගන්න තියෙන එක. හරිනේ. දැන් අපේ ටාගට් එක වෙනවනේ එක්ක මෙයයි පාවිච්චි කරලා හරි නැත්නම් මෙයා විතරක් පාවිච්චි කරලා හරි මෙයාව ගන්න එක. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා මෙතන කියන්නේ මොකද්ද? 1 ඉඳන් p දක්වා පද ටික එකතු කරන්න. මෙතන මොකද්ද කියන්නේ? 1 ඉඳන් p ධන 1 දක්වා. එහෙනම් මේක ගියොත් මේක පොඩ ප්‍රසාරණය කරොත් කොහොමද වෙන්නේ? 1 ඒ කියන්නේ පළවෙනි පදේ 2 3 4 ඊට පස්සේ p ඍණ 1 p ධන 1. මෙතෙන්ට ගියොත් 1 2 3 4 ඔය කියලා කීයද නතර වෙන්නේ? p වලින් නතර වෙනවා. එහෙනම් p ධන 1ක් මෙන්න මෙයාට මොකද වෙලා තියෙන්නේ? එකතු වෙලා තියෙන්නේ. එකතු වෙලා කියන්නේ මෙන්න මේ r වල කවුද බලන්න p ධන 1 වරම වැඩි හැරි. එහෙනම් මෙන්න මෙයාගේ දෙපැත්තටම මෙන්න මේ r වල p ධන 1 දාලා ප්‍රකාශනයක් මම එකතු කරනවා. දෙකේම දෙපසට එකතු කරන්නේ මෙන්න මේ r ගැලෙව්වා p ධන 1 පදයක් එකතු කරා. එහෙනම් මෙතන ඉන්නවද? 4යි p ධන 1 ධන 1යි. ගානෙමයි ගන්න. අර පොඩි වෙනසක් කරන්නේ ගානෙ ටිකව ගත්තා. එහෙනම් මම මෙයා ලියා ගන්නවා සිග්මා r සමාන 1 ඉඳන් p දක්වා 4යි r ධන 1. අට අර පදේ මම දානවා 4යි p ධන 1 ධන 1 සමානයි p 2යි p ධන 3. මොකද එක පැත්තකට විතරක් කරන්න බෑ. සමීකරණේ දෙපැත්තම කරනවා පුළුවන් කරන්න වෙනවා. එහෙනම් මෙතෙන් මම දානවා යා
එහෙනම් දැන් මේ පැත්ත නම් හරි ඕකේ. මොකද මෙතනින් ඊළඟ මෙයාට දාන්න පුළුවන් මොකද? පීඩන එක දාලා ලියාගෙන යන්න පුළුවන්. අන්න එහෙනම් මම මෙතන දෙනවා සිග්මා r සමාන 1 ඉඳන් පීඩන 1 දක්වා 4i r ධන 1 සමානයි. මෙන්න මෙයා සුළු කරාට පස්සේ කවුද එන්න ඕනේ? මෙන්න මේ ප්‍රකාශනය එන්න ඕනේ. ඒකට තමයි අපි ලියාගන්නේ. මොකද මේක ගෙඩි පිටින් එන්නේ නැහැ. මේක එන්නේ මේක. මේක ආවට පස්සේ මේක ලියාගත්තා. එහෙනම් මම මෙතන සුළු කරනවා. මෙතනින් එනවා 2යි p ධන 3. මෙතනින් එනවා 4යි p 4 ධන 1. සුළු කරගෙන යනවා 2යි p වර්ගය 3යි p මෙතනින් 4යි p මෙතනින් 5යි. මෙයා සුළු කරපුවා කවුද එන්නේ? 2යි p වර්ගයක් එනවා. මෙතනින් 5යි p එනවා. මෙතනින් 2යි p. 5යි p 2යි p කියන්නේ 7යි p. හරියට මේක ඇවිල්ලා. එහෙනම් මම මෙයා දාන්න සුළු කරගෙන ගියොත් මෙතනින් එනවා 7යි p ධන 5යි. එහෙනම් මෙන්න මෙයාව සාධක කරගොම මෙයා එනවා. එහෙනම් මට මේක ලියා ගන්න පුළුවන්. p ධන 1යි 2යි p ධන 5යි. පොතේ ගණනාවක් දාන්නත් දෙපා. අපිට මේ ආකාරයට වෙනන දෙන්නේ මේ ආකාරයට. මේ ආකාරයට ඒ තමයි මේ ආකාරයට මෙයාව හදාගන්න. හරි. මේ ගාන හරි. හැබැයි අර මෙන්න මෙයාට p ධන 1 දාපුවම වෙන ප්‍රකාශන නේද මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර පොඩ්ඩක් අර පේනවා අර p ධන 1 මෙන්න මේ එන්න ගලවලා p ධන 1 මේකට දාලා තියෙනවා කියලා පේන පොඩි කිරි කැලලා ගන්න. එහෙනම් මුදුනේ n සමානයි p ධන 1 විට මුදුනේ ප්‍රකාශනයේ සත්‍ය වේ. ඊට පස්සේ මෙයාට අංක 3 කියලා දෙනවා. 1,2,3 වගේ මොකද වෙන්නේ? ගණිත අපි වෙන්නේ ප්‍රකාශනයේ සත්‍ය වේ. අවසාන වාක්‍යය නේද අපුපා. වැඩි